මේක මොකද කියන්නේ? මොනවාද කුඩෙල්ල? இப்ப நாங்க வந்தேனடா அதால அட்டையில கொட்டையில ඔගොල්ලෝ කොහෙද? අනന്തපුර. නෝ අට හොඩිදි මේකට කියන්නේ ෆර්ස් ඔනි කියලා. මේ කොය අර පැත්තේ අතන තියෙනවා මානිකල. හරිද? මානිකල බලා ගන්න පුළුවන්. එහෙම්ම නකල්ස් කදුපන්තිය අතනින් බලා ගන්න පුළුවන්. අයිබෝන් හැමෝටම ඉතින් අද අපි වෙනස්ම ඉසව්වකට යන්න සූදානම් වෙලා ඉන්නවා මායි මගේ ගමන් සගයයි. ඉතින් අද අපි යන්නේ නකල්ස් වල තියෙන විශේෂ ඉසව්වකට. එහෙම නැත්නම් රිවර්ස්ටන් නකල්ස් වල තියෙන උතුරු පැත්තේ තියෙන මේ වනාන්තරයට තමයි අද අපි යන්න සූදානම් වෙන්නේ. ඉතින් අද ගමන යන්නේ මායි මගේ ගමන් සගයයි විතරයි. ඉතින් ඇත්තරම අද මේ සෝලෝ ට්‍රිප් එකක් මේක. ඇත්තරම කිව්වොත් මේක මගේ ෆස්ට් සෝලෝ ට්‍රිප් එක බයික් එකේ යන. ඉතින් මං හිතනවා අද අපේ සංසාරය ඇත්තරම වෙනස්ම විදිහට සනිටුහන් වෙයි කියලා. ඉතින් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මෙතන දැන් තාම අපි ඉන්නේ කඩවත. දැන් වෙලාව 3:00මාරයි. ඉතින් සාමාන්‍යයෙන් පැය 4-5ක් අපිට යන්න තියෙනවා. අපි යන් රිවර්ස්ටන්. ගයිස් ඔන්න කඩු ගන්නාව පහු කරලා මම දැන් ඉන්නේ කැන්ඩි වල. කැන්ඩි වලත් කැන්ඩි මාතලේ පාරතන දැන් මම ඉන්නේ. ඉතින් ඔහොම කඩු ගස්තොර ගිහිල්ලා කඩු ගස්තොරේ ඉඳන් කෙලින්ම යන්න තමයි තියෙන්නේ රත්තොට වෙනකම්ම. ඉතින් මෙදින මේ පාර ඕම අපිට යන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් සාමාන්‍යයෙන් අපිට කිලෝමීටර්ස් 60ක් විතර තියෙනවා යන්න. මම හිතන්නේ අපිට පැය දෙකක කාලයක් යයි මේ යන්න. එතකොට දැන් වෙලාව 7යි වෙලාව. ඉතින් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ 8 වෙද්දිවත් එහෙට යන්න. 8ටනේ රිවර්ස්ටන් මේ ඇතුල් වෙන්න දෙන්නේ. ඉතින් මම හිතන්නේ 9:09මාරවත් වෙයි අපිට මේ එතනට රීච් වෙන්න. එහෙම වුණත් කමන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. යක්. නීති විරෝධීව පාරේ ගමන් කිරීම තහනම්. දෙන්නා. ඕකේ ගයිස් අපි දැන් කැන්ඩි වල ඉඳන් මාතලේ ඇවිල්ලා මාතලේ ඉඳන් රත්තොට හරහා දැන් ඔන්න අපි රිවර්ස්ටන් පාරේ තමයි දැන් අපි ඉන්නේ. ඉතින් ආ පාරේ යන ගමන් අපිට මුලින්ම හම් වෙනවා බඹරකිරියල්ල. හරිද? ඔයාට ඕනනම් බහැලා මේ බඹරකිරියල්ල බලලා එහෙම යන්න පුළුවන්. මම දැන් බඹරකිරියල්ලට යන්නේ නැහැ. මොකද දැනටමත් පරක්කුයි රිවර්ස්ටන් වලට දැන් යන්න ඕනේ. දැන් 8යි වෙලාව. ඉතින් අපි බලමු එද්දි අපිට ගොඩක් කොම ටයිම් එකක් සෙට් වෙයි. අපිට එහෙම වුණොත් අපිට බඹරකිරියල්ලත් බලාගෙනම යන්න පුළුවන්. වැඩි දුරක් නැහැ. මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි එහා පැත්තට යන්න තියෙන්නේ. ඉතින් අපිට මෙහෙම ගියහම මුලින්ම හම් වෙනවා රිවර්ස්ටන් view point එක. ඊට පස්සේ තමයි පිටවල පතන. පිටවල පතරට පස්සේ අපිට හම් වෙනවා සේරැල්ල. සේරැල්ල නම් තව ටිකක් දුර යන ගොඩක්. එකට නම් සාමාන්‍යයෙන් පිටවල පතන ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 30ක් විතර යන්න තියෙනවා ඇතුල් පැත්තට. ඉතින් අපිට ඒකක් දෙනවා එතනට යන්න. හැබැයි මං හිතන්නේ ටයිම් එක අපිට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. අපි එන මේ පාර දිගේ එහෙම යන් රිවර්ස්ටන් වලට. යා මේ පාර මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ පාරේ යද්දි හරිම ලස්සනයි. හරිද? මම පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඔයා ස්කිප් කරනවා නම් ඒක ස්කිප් කරන්න. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මම මේ පාර ඔයගලන්ට පෙන්නගෙනම යන්නම්.
මොකද්ද පන්සල තියෙන්නේ? අද වෙසක් නේද? ලස්සනයි. ළමයි එක්ක අපරිකේ දහම් පාසල ළමයි එක්ක කරගෙන වික්කුඹුර දහම් පාසලක් තියෙනවා. ඒ දහම් පාසලයි දෙකම එකතු කරගෙන තමයි මේ වෙනසනම් කියන්නේ. අපිට රයිට්. අද විසක් ඒ දින නිමිත්තෙන් තමයි මේ කරන්නේ. මේ සුන්දර බඹරි කිරිය. මේක බම්බරි කිරියල්ලනේ. බඹරි කිරියල්ල. රයිට්. ඒක කුණාටුව නිසා මෙතන තිබුණා සංගීත පාලමක්. ඒ පාලම එතන සංගීත පාලමක් තිබ්බනේ. ඒක නැද්ද දැන්? ඒක දැන් නැහැ. ඒක සම්පූර්ණ නැති වුණා විකාශය. මං හිතුවේ ඒක බලන්න තමයි වා ගොඩක් වාසි. හරි කමක් නැහැ. නතර කරලා බලන්න. එහෙම බලන්න පුළුවන් නේ. ඒක හවුසර කීයද දැන් වහන්න එකනේ. ඒක වහන්න අරින්න නෑ නේ. අවශ්‍යතාවය නැහැ. මොකද අපිට යන්න පුළුවන් ටයිම් එක ප්‍රශ්නයක් නෑ. එහෙනම් බොහොම ස්තුතියි. වතුර හරිම සීතලයි. ගස්ගල් වල වැඩි රිවර්ස්ටන් උඩ ඉඳන් ගලාගෙන එන වතුර. මාරයි. කවුදන් කලේ පොලොස් එක හදන්නේ මේ පොලොස් එළවලු ටික. අද මේ කියන්නේ මේ පොලොස් එළවලු ටික. හැමතැනම එළවලු දානවනේ. විතරක් පොඩ වෙනස් කරලා දෙන්න. සාලට මේ සම්බොල් ටිකක් ඕකරම දාලා දෙන්න ගාන කන්න බලස. මේ ඇවිල්ලා කරපිච්චස්. වෙන මොනවද කරපිච්චස්. කරපිච්ච. කරවලස. කරපිච්ච. ඉතර දෙනවා. මයියෝ කකොල බැලුත් දිනවනේ සර්. මයියෝ කකොල බැලුමයි පොල්රොඩියස්. පොල්රොඩිය දෙන්නේ නැහැ. සර් නෝනා මේ පොල්රොඩිය ඔක් කාලේලා කන්න බෑ සර් මම පොල්රොඩිය කරේ ගස්සලා දෙන්නම්. ඕකට වැඩිය ටේස්ට් එක මම දාන්නේ. අයිබා. මේ කීයද? 75. තමයි. කීයද නේද? එක්කෙනෙක්ට. රයිට් අපි ඇතුල් වෙන්න යන්නේ මෙන්න ටිකට් එක. සෝරි මෙන්න ටිකට් එක. නකල්ස් රක්ෂිත වනාන්තරේ රිවර්ස්ටන් පිවිසුම. ඉතින් මෙතනින් තමයි රිවර්ස්ටන් ස්ටාර්ට් කරන්නේ. මෙතනින් ටිකට් අරගෙන ඔයගලන්ට මේ පාර දිගේ යන්න පුළුවන්. මේ යන්න තියෙන්නේ නිව් පොයින්ට් එක හම්බෙනකම්. අද පොඩ්ඩ සෙනග වගේ මේ මම හිතන්නේ අද වෙසක් හින්දාත් එක්ක වෙන්න ඇති. මේ බලමු. ක්ලයිමේට් එක සීතලයි හැබැයි පොඩි වැස්සකුත් පහින්න යනවා. බලමු මොකද වෙන්නේ කියලා.
මේ රිවර්ස්ටන් කියලා කියන්නේ මේ නකල්ස් වල එක කොටසක්. ඒතකොට මේ නකල්ස් වනාන්තරය ඇතුලේ එක කොටසක් තමයි මේ රිවර්ස්ටන් කියලා කියන්නේ. ඉතින් මේ බලන්න මාර විදිහට කියන මාර ජෛව විවිධත්වයකින් පිරිච්ච ලෝකයක්. ඇත්තටම දැන් මේ පඳුරු ටික දැක්කත් ඒ කියන්නේ මං හිතන විදිහට මං ඇත්තට මේ පඳුරු මොනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ගොඩක් බෙහෙත් ಜಾති වගේ තමයි. නිකම් බැලු බැලමට අපිට තේරෙනවනේ. මේ අර බලන්න වීව් එක. තමයි උඩට යනවා. අනිත් එක මේ මම නෝටිස් කරපු එකක් ඉදත් තමයි මේ ගස් ටික කුරුයි. අර හොටන් ප්ලේස් වල අර සීතලට ගස් කුරු වෙලා තියෙනවා. ඒක උඩට යන්න ගස් කුරු වෙනවනේ. ඒතකොට ඒ වගේ ගතියක් මේ රිවර්ස්ටන් වල ගස් වලත් තියෙනවා. උඩට ගියාම මම තව පෙන්නන්නම්. තව ටිකක් උඩහට ගියාම දැනට තාම අපිට මීදුම සෙට් උන්නේ නැහැ. තව ටිකක් උඩහට ගියාම තමයි මීදුම සෙට් වෙන්නේ. මේ චූටියට පොඩි වැස්සකුත් වැස්සනම් ගානට දියේ. මට උඩට එද්දි මේ අතුරු පාරක් හම්බුණා. මං හිතන්නේ මේකත් එහා පැත්තේ කොනට තමයි සෙට් වෙන්නේ. ඒ කියන්නේ මහා පාරට අමතරව මේ පාරෙන් ළඟයි. හැබැයි පොඩ්ඩක් මේ පාරේ කවුරුත් යන්නේ නැහැ. තනියම ගිහිල්ලා රිස්ක් එකක් ගන්නත් බෑ වගේ. එක්ක මහා පාරෙම යමුනේ. එහෙමනේ. තව එකක් තියෙනවද ඒ වගේ? මේක පොඩි පොඩි එස් තියෙනවා. මේක ලොකෝ උඩටම යනවා. මේකේ මේ පාරේ කියන හොයාගන්න අමාරුයි නේ. ළඟයි මේක. ඔව්. ඒ උනාට අමාරුයි. අමාරුයි නේ. ඒ කියන්නේ අතරමං වෙන්නේ නැහැ නේද? අතර මං වෙන්නේ පාර තියෙනවා. පාර තියෙන යන්න අමාරුයි. මං වෙන්නේ. මේ වගේ ටිකක් ඉන්නවා හැබැයි. මොනවද? මේ අට්ටඩා. මේක මොකද කියන්නේ? මොනවද කුඩෙල්ල? කො? දී. இப்ப நாங்க வந்தேனடா அதால அட்டையில கொட்டையில. ඔගොල්ලෝ කොහෙද? අනന്തපුර. නෝ අට හොඩිජි. කොහෙද? මම කොළඹ. තනියම ආවේ. දෙහිවල. ආශ්නා මේ ආශ්නා ලොග්ද කරන්නේ? ලොග් කරන්නේ. ආශ්නා. අට. වෙන බේස් කියලා පින්න ගෙන සෙන්න මොන වෙලෙ සෙයි. ඔගොල්ලෝ කොහමද ආවේ? බයිකේ. හොඳයි හොඳයි හොඳයි. දැන් යන ගමන්ද ඔයගොල්ලෝ? ඔය තනියද ආවේ? ඔව්. මං තනියම තමයි මේ යන්නේ. ආයෙද? එහෙනම් එතකොටද බයි 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 see you bye 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 අනිවාර්යෙන් see you bye bye thank you very much thank you bye bye පොඩි අතුරු පාරක් හම්බුණා. ඒ පාරේ පොඩ්ඩක් යන එක අමාරුයි කියලා කිව්වා. මොකද මම අර වීඩියෝ කරන එකත් එක්ක කැමරා ගත්ත එක ටිකක් යන්න අමාරු හින්දා මට අනුරාධපුරේ යාළුවෝ සෙට් එකක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝ කිව්වා එතනින් යන්න එපා. තව ඉස්සරහ තව එකක් තියෙනවා ඒක යන්න පුළුවන් කියලා. ඉතින් මං කල්පනා කරා පාර දුරයි අරක ළඟයි. පාරේ මේ යමු කියලා හිතුවා. කමක් නැහැ. මොකද මේ තව කවුරු හිටියා නම් මට වීඩියෝ එකට සපෝට් එකක් කරගෙන මේ පොඩක් මේව කරගන්න දීපා. නමුත් ප්‍රශ්නයක් නැහැ. මහා පාර තියෙනවා. අපි යමු මහා පාරේ.
ඉතින් මේ රිවර්ස්ටර්න් එකේ තියෙන විශේෂතම තැන තමයි මේ හුලං කපොල්ල. ඉතින් මම මේ නැගගෙන ඉන්නේ මේ හුලං කපොල්ලට. පේනවනේ හුළඟ. ඉතින් මම කතා කරන දෙයක්වත් එතනදී ඇහෙන්නේ නැහැ. ඉතින් මේ හුලං කපොල්ල තමයි ශ්‍රී ලංකාවේ තියෙන බරපතලතම හුලං කපොල්ල කියලා මට කියන්න පුළුවන්. මොකද මම ඒ හිටපු ඒ ටයිම් එකේ සාමාන්‍යයෙන් පැය කිලෝමීටර 60ක් 65ක් 70ක් අතර හුලං තිබ්බා. මොකද ඇත්තම කතාව කිව්වොත් එතන මේ හිටගෙන ඉන්න බෑ. හිටගෙන ඉන්න බැරි තරම් එච්චරකට හුලං. ඉතින් මෙතන මම පොඩි ටයිම් එකක් මගේ කාලය මම එතන ස්පෙන්ඩ් කරා. මොකද මෙතන දවසක් වුණත් මෙතන ඉන්න පුළුවන්. ඉතින් මීට අමතරව මට කියන්න තියෙනවා නම් තව මේක තමයි ලෝකයේ දෙවෙනි යටම තියෙන හුලං කපොල්ල කියලා තමයි ගොඩක් සැලකෙන්නේ. පළවෙනි එකට හරි තාම දත්තයක් නැහැ. නමුත් දැනට නෝමල් සැලකෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ තියෙනවා කොමන්වෙල්ත් බේ කියලා තැනක්. ඒක තමයි පළවෙනි හුලං කපොල්ල කියලා දැනට ලෝකයෙන් පිළිගන්නේ. ඉතින් දැන් මම ඉන්නේ රිවර්ස්ටර්න් view point එකක. ඉතින් මම ඔයගොල්ලන්ට විස්තර කරන්න මොනවද දැන් මට පේන්නේ කියලා. අතනින් ඔයගොල්ලන්ට පේන ඇති මේ ගඟක් තියෙනවා. ඒක තමයි අබන් ගඟ. හරිද? අබන් ගඟ එහෙම සම්පූර්ණයෙන්ම අර පැත්තේ පොළොන්නරුව. හරිද? එහෙම මේ පැත්ත බලපුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති පිටවල පතන දැන් අපි යනවා. පිටවල පතනට යනවා කියන්නේ අපි බයික් නවත්තපු තැන ඉඳන් කිලෝමීටර් 6ක් විතර අපි මේ පැත්තට පාරේ යන්න ඕනේ. ඉතින් එතනට ලස්සන view එකක් අපි බලාගෙන ඉන්නවා. අතන පේනවා ඇති අපි අතට ගිහින් වාඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මේ තව ටිකක් අර පැත්තේ අතන තියෙනවා මානිගල. හරිද? මානිගල බලා ගන්න පුළුවන්. එහෙම නකල්ස් කඳුපන්තිය අතනින් බලා ගන්න පුළුවන්. ඔය තියෙන සම්පූර්ණයෙන්ම නකල්ස් කඳුපන්තිය මේ ඔක්කොම රිවර්ස්ටර්න්. ඉතින් මේ සම්පූර්ණයෙන්ම නකල්ස් එක ඇතුලේ හැදිලා තියෙන පරිසර කලාප. දැන් view point එකට ආවා. මේ තමයි රිවර්ස්ටර්න්. ඉතින් ඇත්තටම මේ මාර නියම අත්දැකීමක්. හුලං වැඩි. ඒ නිසා මේ මම කතා කරන්නේ ගොඩක් දුරට ඇහෙන්නේ නැතුව ඇති. ගොඩක් මිනිසුන් ආවම වුණා, කට්ටියත් එක්ක කතා කරන්නම් වුණා. ඇත්තටම නියමයි. ඉතින් දැන් මම රිවර්ස්ටර්න් ජර්නි එකම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අපි දැන් පිටවල පතනේ යන්න ඕනේ. මම ඔයගොල්ලන්ට අදින්න දෙන්නවා වගේ පිටවල පතනේ යන්න ඕනේ. ඒක part 2 කියලා තමයි මේ වීඩියෝ කියන්නේ. එහෙම වුණත් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයගොල්ලන්ට දැනන දේවල්, හිතන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පිටවල පතන ඒක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එක මම ස්ටාර්ට් කරනවා මගේ බයික් එක ගාවින්. එහෙනම් මේ ජර්නි with අම්රික්